නැත්නම් ගණන් හදන වීඩියෝ එක අපි වෙනම ගණන් හදද්දී වෙනම පන්ති කරමු. ගණන් හදන එක විතරක්. අපි දැනට ගමු මේ ඔන්න ඔය තියරි ටික. මේ තියරි විතරයි 10 පළවෙනි පාඩමේ තියෙන්නේ. ඊට පස්සේ හෙට රෑ 7ට තියෙනවා. ඒ තුනටම ජොයින් වෙන්න. අපේ පන්තියේ ළමයින් අනිවාර්යෙන් ජොයින් වෙන්න ඕන. දැන් අනිත් සහ මේක මුළු ලංකාවටම දෙනවා. ඒ ළමයි ඔක්කොම ජොයින් වෙන්න මේකෙන් වැඩක් කරගන්න පුළුවන්. ෂුවර් එක ෂුවර් ෂොට් මතක තියාගන්න. මේ කාලේදී බැහැ කියලා දෙයක් නෑ පුතේ. ඔයා තමයි මේ ලෝකේ වීරයා. හරිද? අම්මගේ ලෝකේ තාත්තගේ ලෝකේ වීරයා වෙන්නේ ඔයා. ඔයාට බැහැ කියලා දෙයක් නැහැ. මොකද අම්මයි තාත්තයි වට හැමදේම දීලා තියෙනවා මේ වෙද්දි. ඔයාට දෙන්නේ කරන්න විතරයි. ඒ කරන එක ඔයා හරියට කරන්න. හරිද? හරියට කරේ නැත්නම් තව අවුරුදු 10කින් 15කින් ඔයාටම තමයි කවදා හරි පසුතැවෙන්නේ. ඒ පසුතැවෙද්දී අම්මයි තාත්තයි ඔයා ළඟ නැති වෙයි. හරිද? අම්මයි තාත්තයි ඔයා ළඟ නැති. සමහරට ඔයාට ළමෙක් ඉඳී. ඒ ළමයාත් පසුතැවෙයි. ඒ වගේ අනාගතය ගැන හිතලා මේ වර්තමානයේ ඔයා හොඳට ගොඩනගා ගන්න. වර්තමානයේ හොඳට ගොඩනගා ගත්තොත් අනාගතය ගැන කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. අනාගතය හොඳට හදාගන්න නම් වර්තමානයේ දුක් විඳිය යුතුමයි. හරි දුක් විඳින්න නැතුව කවුරුත් යනහල්ලා දෙන්නේ නැහැ කිසිම දෙයක්. අපි හොයන්න ඕන. අපි හෙව්වොත් තමයි හම්බ වෙන්නේ. හොයන්න නැතුව බකන් ගිලාගෙන හිටියොත් මුකුත් හම්බ වෙන්නෙත් නැහැ. අනාගතේ විනාශ වෙලා යනවා. එහෙනම් ඔයා දැනගන්න ඕන ඔයාගේ අනාගතේ හදාගන්න. ඔයාගේ අනාගතේ හදන්න ඔයාට උදව් කරපු ලොකුම දෙන්න තමයි ඔයාගේ අම්මයි තාත්තයි. එතකොට අම්මයි තාත්තයිට දෙන සතුට කියලා නිම කරන්න බෑ. ඔයා ඒ සතුට එදාට දෙන්න. ඒගොල්ලෝ සතුට වෙද්දී ඕගොල්ලෝ බලන්න මට කොච්චර ගැම්මක් Taman එකට එනවද මම මේ දේ කරා නේද කියලා. ඒ නමයන්ම ගන්න ඕනේ. හරිද? ඔයා හිතන්න ලංකාවේ මේ වෙද්දී ගණිතයේ බිඳුව ගන්න ළමයි 1000ක් ඉන්නවා. ඕ ලෙවල් එක. හිතන්නකො ඒ අම්මලා තාත්තලා 1000කගේ බලාපොරොත්තු තමයි බොඳ වෙන්නේ. ඔයා කවදාවත් ඒ දේ කරන්න එපා. ඔයාට පුළුවන්. හරිද? ලෝකේ බැහැ කියලා දෙයක් නැහැ. හරිද? ඔයාගේ මට්ටමේදී මේ දේ ඔයාට හොඳටම පුළුවන් කරන්න. අනිත් අයට පුළුවන් නම් ඒ ඔයාට බැරි. අනිත් අය මොලේම තමයි ඔයාට තියෙන්නේ. වෙනස අනිත් අය මොලේ වෙහෙසනවා වැඩි. ඔයා මේ මොලේ වෙහෙසන්න කැමති නැහැ. මොලේ වෙහෙසන්න වගේ ක්‍රිටිකල් තින්කින් එක හැදෙනවා. එතකොට ඔයාට තර්කානුකූල බුද්ධ ලොජිකල් තින්කින් එකෙන් ඔයාට කිසිම ප්‍රශ්න නැතුව පේපරේ ප්‍රශ්න 5ටම 3යිනේ ලියන්න ඕනේ. ඒ 5ටම ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්න නැහැ. අදාළ වෙලාව හොඳටම ඇති. පැය භාගයක් දෙනවනේ ඉසේහකට. පැය භාගය ගැන විනාඩි 10න් ඔක ලියන්න පුළුවන්. විනාඩි 10 ලියලා ප්‍රශ්න 5ටම ලියන්න පුළුවන් විනාඩි 50ක් යන. තව මේ හතරක් තියෙනවා. ඒ හතරත් එහෙම ලියනත් ඕනනම් පැයක් විතර ඉතුරු කරගන්න බැරි නෑ. අපේ ළමයි ඉන්නවා එහෙම ලියනවා. පේපර් එක ගත්තාම 90 95 97 98 100 තාම නැහැ. 98 ප්‍රශ්න පහම ලියලා. 100ක් තියෙනවා හොයන්න හොයන්න පුළුවන් තැන් වලින් කපලා තමයි හොයන්නේ. ලකුණු දෙක යවන්නේ. ඒ තරමට ලියන අය ඉන්නවා. ඒ අතරේ ඔයා 75 ගන්න 98 ගන්න එක්කනටත් ඒ අකුරක් එන්නේ ඔයා 75ටත් ඒ එකක් එන්නේ. හරිද? අන්න ඒකයි ඕලෙවල් තියෙන හොඳ. අම්මලා හිතනවා මෙයාට 98යි මුට 75යි මේකෝ වැඩකට නෑ. හැබැයි එහෙම නෑ 98 තියෙන කාටත් ඒ ඔයාට දෙන්නට මේ කිසිම වෙනසක් නෑ. යාටත් එයාටත් ඒ. උවිතට කාලේ කන්නේ හොඳට වැඩ කරන්න. වැඩ කරොත් ජීවිතේ දිනන්න පුළුවන්. ජීවිතේ දිනුවොත් ඔයාට ඔයාගේ ලෝකේ හොඳට හදාගන්න පුළුවන් අනාගතේ. ඔයාගේ අනාගතේ වේවා හොඳට හදාගත්තොත් අම්මයි තාත්තයි අනාගතේ වයසරියම සතුටින් තියන්න පුළුවන්. කාට හරි ලෙඩක් දුවක් හැදුනහම ණය වෙන්නේ නැතුව බෙහෙත් අරන් දෙන්න පුළුවන්. ඊ දේ තමයි ඔයාට වටින්නේ. මම මේ දැන් කියන දේ ඔයාට දැන් තේරෙන්නේ නැති වෙයි. අනාගතේ බලන්න. කවදා හරි මම මතක් වෙයි. එදාට පරක්කු වැඩි වෙන්න එපා දැන් වැඩ කරන්න. වර්තමානයේ හොඳට ගොඩනගා ගන්න. ඔක්කොටම ආයිබෝවන් බය වෙන්න දෙයක් නෑ. අනිවාර්යයෙන් ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක නම් ඉවර කරනවා. මම බයෝ චුට්ටක් අපිට ඉතුරු වෙයි සමහරට. ඒක ඔල කොහොමද බයෝ පාඩම් කරගන්න ඕන. නම් ඔක්කොටම ආයිබෝවන් good night.